ඒ නික්ම යාම අදටත් හීනයක් වගේ. පුංචි පැටව 3 දෙනෙක් මේ ලෝකෙ තනි වෙලා. ඇයත් නික්ම ගිය මේ පුවත මොනතරම්නම් කනගාටුදායකද. සතීෂා නිලන්ති වෘත්තීන් විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියක්. පසුගිය දාරියානතුරකින් ජීවිතක්ෂයට පත් වූ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශනාර්ථනාංශයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුණේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳ වන ඇය පසුගියදා සිදුවුණු මාරකරියානතුරින් ඊයේ ජීවිතය හැරදා ගොස් තිබුණා. මේ පණිවිඩය සැලවූ වහාම බොහෝ දෙනෙක්ට මතකයට ආවේ ඒ දෙන්නාගේ ජීවිත හැඩ කරන්න මීට වසරකට පෙර ඉපදුණු පුංචි පැටව 3 දෙනායි. ඇගේ මරණය ගැන සැලවූ වහාම මුහුණු පොතේ ඒ ගැන විවිධ සටහන් පළ වුණා. ඒවා අතර ලියවී තිබුණේ කඳුළු කතා පමණයි. මේ මුහුණු පොතේ ඒ ගැන පළ වුණු තවත් එක් සටහනක්. තාත්තා දිව්‍ය ලෝකෙ ගිහින්ලු ගොඩ කාලෙකට. එතකොට අම්මා නෑ අපි තනියම නිසා එයා ගියේ නෑලු. ඔයා දන්නවද අද උදේ අම්මත් එහෙ ගිහින්ලු. එතකොට අපි ළඟදලු එහෙ ඉඳන් ආවේ. ඒකලු අපිව එක්ක ගිහින් නැත්තේ. දැන් අපිට කවන්න දොයි කරන්න අම්මෙක් කොයින්ද? එතකොට අපි ලොකු වෙන්නේ කොහමද? ඒකනේ. සමහර විට එයාට අමතක වෙන්න ඇති. තාත්තා තනියෙන් හින්දා හදිස්සියට යන්න ඇති. ඉතින් තාත්තා චූටි පොඩි බබෙක් නෙවෙයිනේ. ඇයි ඇහිලා නැද්ද? අම්මා කියන්නේ වෙලාවකට ඔයත් පොඩි බබෙක් වගේ කියලා තාත්තට. ඒගොල්ලෝ අපි ලොකු වෙන්න කලින් එයිද? ඕ එයි. ඇයි ඉතින් ඔක්කොමලා නැන්දලා මාමලා ඇවිත් අපිව ඉඹලා බදාගෙන අඬලා යන්නේ? අම්මි කියලා යන්නේ නැති එයාලට. අයියෝ අම්මිට පිස්සු. hina වෙන්න කියන්න තිබුණේ. මට අම්මා බලන්න ඕනේ. අම්මා එනවලු. කතා කරන්නේ නෑලු. නිදාගෙන විතරක් ඉඳලා ඊට පස්සේ දවසේ හවසට ආයෙ යනවලු. අපි toy මත වුණාම බඩගිනි වුණාම කාටද කියන්න ඕනි මං ආයෙම දිගටම. අත්තම්මට සීයට තමයි නේද? අම්මා බත් තමයි රහම. අම්මා දොයි කරනවට තමයි ආසම. අම්මට ඉන්නනේ තිබ්බේ. අම්මා ආවම අපි නවත්ත ගමුද? බැරි වෙයි. අම්මා යන්න ලස්සනට ලෑස්ති වෙලාත්ලු වෙන්නේ. ඔය කිව්වට එහෙ ගියාම තාත්තා බණී අම්මට අපිව දාලා ආවට. ඔව් එහෙම වුණොත් ආපහු ඒ මහරෑන. එතකොට අපි ඔක්කොම කතා නොකර බොරු තරහක් වෙන්නමද යාට? ඉතින් හාද